හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න මම ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද මේ පිග්ගල් එකකින් ගත්ත රීපැක් එකක් මේ කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මේ කිසිම එරර් එකක් නැතුව. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා එක. ඉතින් මුලින්ම ඔයාගේ PC එකේ මේ වයිරස් ගාඩ් එකට යන්න ඕනේ. හරි, වයිරස් ප්‍රොටෙක්ෂන් එකේ මෙතන මේ මැනේජ් සෙටින්ග් එකේ මේ රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එකයි මේ තියෙන ඔක්කොම අර මේ විදිහට ඔෆ් කරගන්න ඕනේ. මේ තියෙන ඔක්කොම හරි. දැන් මම මේ විදිහට වයිරස් එකෙන් අයින් කරගන්න මේ මම කලින් ඉන්ස්ටෝල් කරලා තිබ්බ GTV එකේ තියෙනවා ඒක ඩිලීට් කරගන්න එතනින්. හරි, මේ විදිහට ඔයාලා මේක ඔෆ් කරගන්න. දැන් හරි, මේක ක්ලෝස් කරන්න එපා. අනිවාර්යෙන් මතක් කරලා මේක මිනිමයිස් කරගන්න. මේ දැන් ඔයාලා ගේම් එක මේ ඉන්ස්ටෝල් කරගන්න සෙටප් එකට යන්න. දැන් මම මේ විදිහට සෙටප් එකට යන්නම්. හරි, මම මේ සෙටප් එක මේ විදිහට රයිට් ක්ලික් කරලා ඕපන් කරගන්නම්. මෙතන ඕකේ දෙන්න. ඊපස්සේ මෙතන මේ විදිහට ආනවා. මෙතන මේක දෙන්න යන්න බෑ. මෙතන නෙක්ස්ට් දෙන්න. මෙතන නෙක්ස්ට් දෙන්න. මෙතන මෙතන ගේම් එක සේව් කරන්න කොතනද කියලා තමයි අහන්නේ. ඉතින් ඔයා ඒක ඉඳ තියෙන ෆෝල්ඩර් එකක් දෙන්න. මේ ටික නම් මම මේ විදිහට ඔෆ් කරගන්නවා. මේ ටික ඔෆ් කරගන්න. දැන් ඉන්ස්ටෝල් දෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් මේකට ඔයාලා පැය 2ක් විතර යනවා. දැන් මම මේක ඉන්ස්ටෝල් වෙන ෆුල් මේ එකම මම ස්පීඩ් කරලා දාලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කොහොමද මේක ඉන්ස්ටෝල් වෙන්නේ කියලා ඉතින් බලා ගන්න පුළුවන්. ඔයා මේ විදිහට මේ මොකවත් කරන්න යන්න එපා. ෆුල් RAM එක මේකට දෙන්න ඉන්ස්ටෝල් වෙන්න. එතකොට ගොඩක් ඉක්මනින් මේක ඉන්ස්ටෝල් වෙනවා. කිසිම ස්ටක් එකක් එන්නේ නැහැ. හරි, මේ විදිහට මෙයා මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙතනම කිසි දෙයක් කරන්න යන්න එපා. මේ දැන් ඔයාලා කලින් මේ අයි මිනිමයිස් කරගත්තු මේ වයිරස් ගාඩ් එකේ තියෙන ආයෙක ඔයා මේ විදිහට ඕපන් කරන්න. හරි, දැන් ඔයා මේ ඔන් කරන්න එපා. අනිත් යට ගිහිල්ලා මේ යටම තියෙන මේ වගේ එකක් මම මේ නම කියෙන්නේ මේ වගේ වචනයක් එක මෙතන මේ තියෙන ඇඩ් කියලා. අන්න ඒකට ගිහිල්ලා මෙතන මේ ඇඩ් සොලියුෂන් ද මොකද තියෙන්නේ. අන්න ඒකට ගිහිල්ලා එතන බෝල්ඩ් කියන එක දෙන්න. ඊට පස්සේ මේ දැන් මේ ගේම් එක ඉන්ස්ටෝල් කරගත්තු මේ ලොකේෂන් එක මේ විදිහට දෙන්න. මම මේ C එකේ තමයි මේ විදිහට එක ක්ලික් කරලා මේ සිලෙක්ට් ෆෝල්ඩර් දෙන්න. එතකොට මේ මෙතනින් මේක මේ විදිහට පෙන්නවා. දැන් මේ වයිරස් ගාඩ් එකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ ගේම් එකට. ඔයාලා දැන් මේක මේ විදිහට ඔන් කරලා මේ ක්ලෝස් කරලා දාන්න. හරි, දැන් ඉවරයි. ඔයා දැන් මේ විදිහට මේ ටික් දෙක මේ විදිහට තියලා ෆිනිෂ් දෙන්න. හරි, ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඉතින් මෙතනින් මේ ඔයාගේ මොකක් හරි ෆයිල් එකක් මිසින් වෙලාද කියලා තමයි අහන්නේ. කියන්නේ මේ හරි ෆයිල් එකක් බැරිලාද කියලා මේ විදිහට හරි දාලා තියෙනවා. මෙතන මොකක් හරි වැරදි තියෙනවා නම් ෆයිල් එක මිසින් කියලා තමයි පෙන්නන්නේ. ඉතින් දැන් මම මේක ස්පීඩ් කරලා ඔයාලට දාලා තියෙනවා.
හරියන්නේ ඉතින් ඔයාට මේක මේ වීඩියෝ ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයා බලන්න මේ ගිහිල්ලා ඔයාගේ මොකක් හරි ෆයිල් එකක් බැරි වෙලාද කියලා. මෙතන මගේ නෑ 147 හරි මෙතන මිසින් කියන තැන බිංදුව තමයි පෙන්නන්නේ. මගේ එක ෆයිල් එකවත් බැරි වෙලා නෑ. මෙතන ඔයාගේ මේ එකක් වගේ තිබ්බොත් එහෙම ලොකු ප්‍රොබ්ලම් එකක් නෑ. හැබැයි 3ක් 4ක් තිබ්බොත් නම් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඔයාගේ මිසින් වෙච්ච ෆයිල් එක චුට්ටක් ගිහින් ආයි ෆිට් ගර්ල් එකට ගිහින් බලන්න මොකක්ද කියලා. හරි. ඊට පස්සේ මේ වගේ එකක් අහනවා. ඉතින් මේක ඔයා මේ සේව් දෙන්න මේ ඉංග්‍රීසිම දාලා සේව් දෙන්න මේ Chrome browser close කරගන්න. හරි මේ විදිහට මේක සේව් කරගන්න. හරියන්නේ. දැන් ඔයාලට මේ විදිහට ගේම් එක ඕපන් වෙනවා. හරි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ගේම් එක ඕපන් වෙනවා. ඉතින් මෙහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මම මේ මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මම ඉතින් ඉස්සරහ සුපිරි වීඩියෝ ගේනවා. ඉතින් subscribe කරලා තියාගන්න, like කරන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.